අද අපි අවුරුදු නිවාඩුව ගත කරන්නට නකල්ස් ආරක්ෂිතයේ තියෙන තවත් සුන්දර හුදකලා වූ ගමක් හොයාගෙන යනවා. ඉතින් දකුණු ආසියාවෙම තියෙන හුදකලාවම ගම කියලා තමයි මේ ගම හඳුන්වන්නේ. නමින් වල්පොල මුල්ල. ඉතින් අපි අද වල්පොල මුල්ල ගමට යනවා. වල්පොල මුල්ල ගමට ගිහිල්ලා ඒ ගමේ තියෙන සුන්දරත්වය විඳින්න තමයි දවස පුරා බලාපොරොත්තු වෙන්නේ. වැහි කාලෙට වැවක් වන දින දෙක තුනක් පෑයූ පසු නැවත පිටියක් බවට පත්වන ඉතාම ලස්සන ස්ථානයකට තමයි අපි මීළඟට ඇතුල් වෙන්නේ. වැව් පිටියේ කුරුළු නාදයත් සිසිලසත් වින්ද අපි වල්පල මුල්ල ගමනට නැවතත් එකතු වුණා. කඳුහෙල්, පල්ලම්, දුර්ග, නායකීය ස්ථාන පසු කරමින් අපි ඊටාම පරීක්ෂාකාරීව වල්පල මුල්ල ගමනට යන්න සිද්ධ වුණේ. වනාලි දිවියන් වගේ සතුන් ගැවසෙන නිසා. පැය එකහමාරක දෙකක දුෂ්කර ගමනකින් පසු අපි අද රාත්‍රී නවාතැන් ගන්න නුවන් මල්ලිගේ නිවස වෙත ළඟා වුණා. කටුමැටියෙන් සකස් කළ මේ නිවස ඊටාම ගැමි පරිසරයක ඊටාම ආකර්ශනීය බවක් සහිතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ගෙදර අපිට අවශ්‍ය විදියට අවශ්‍ය ආහාර සකසා ගැනීමට අවශ්‍ය උපකරණ සියල්ල තියෙනවා. ඒ වගේම රාත්‍රී නවාතැන්වලදී ඉතාමත් ආරක්ෂා කළ නිවස ආවරණය කරන ටික හදලා තියෙනවා. අද ඇවිල්ලා ඉන්නේ වල්පොල මුල්ල කියන ගමට. ඉතින් ගමේ ඉඳලා අපිට හම්බුණා මේ ගමේ ඉන්න නුවන් දසනායක කියන මල්ලි. ඉතින් ගමේ විස්තර ටිකක් නුවන් දසනායක මල්ලිගෙන් අහලා දැනගන්න පුළුවන් අද. මේ ඉතාම ලස්සන ගමක්. ගමේ ඉතිහාසය ගැන එයා දන්න දේවල් ගොඩක් ඉතින් නුවන් මල්ලිගෙන් අහලා දැනගමු. කොහොමද මල්ලි ඉතින් ගමේ විස්තර ටික? අයියා ගම ගැන කතා කරනවා නම් මේ මගේ උපන් ගම වැල්පල මුල්ල ගම. ඉතින් ගමේ නම එහෙම හැදිලා තියෙන්නේ ඉස්සර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලේ මේ වල් පැල වලින් හදාගෙන තියෙනවා මේ කියන්නේ මඩුවක් පැලක් වගේ. ඊට පස්සේ වල් පැල වලින් හදාගත්ත එක පස්සේ නම හැදිලා තියෙන්නේ වල් පැල මුල්ල වල්පල මුල්ල වෙලා තමයි මේ නම හැදිලා තියෙන්නේ ගමට. දැන් කොහොම හරි 2012 වාගේ වෙනකොට ගමේ මිනිස්සු හිටියා පවුල් අපි හිටියා මමත් එක්ක පවුල් 3ක් විතර හිටියා අපි. කොහොම හරි වල්ලලි එන්න පටන් ගත්තේ ඒ වෙනකොට තමයි රංචු පිටින් මෙහෙට. ආවත් එක්ක ගමේ කට්ටිය බය වුණා. අපේ ලොකුවත් අර මේ වල්ලලියෙක් මේ වල්ලලි ප්‍රහාරයකටත් ලක් වුණා. ඊට පස්සේ ගමේ කට්ටිය බය වුණාට පස්සේ ගම ඇතහැරලා දාලා ගියා. ඊට පස්සේ තමයි මේ ගම මෙච්චරම හුදකලා වුනේ. ඒ වුණත් එදා ඉඳලම අපේ අප්පච්චි ඔය අපේ ඉඩම් ඔක්කොම මෙහෙ තියෙන සින්නක්කර ඉඩම් අපිට ගමට ටවුන් එකට ඒ පැත්තට ගියට මොනවත් කරගන්න තිබුණේ නැහැ. මේ අපි ආපහු හේන් ටික කරා, කුඹුරු ටික කරා. තෙල් පොහොර නැතිව කිසිම දෙයක් නැතුව තමයි ඒවා ඔක්කොම වගා කරන්නේ. අපේ ගෙදර කැඩිච්ච ගෙදර අපි ආපහු හැදුවා 2015 වගේ. ඒ හැදුවට පස්සේ දැන් ගොඩක් දෙනෙක් අපේ ගම ගැන අහලා තිනවා ගම හොයාගෙන එනවා. මේ සංචාරකයොත් ගොඩක් එන්න පටන් ගත්තා ඊට පස්සේ. විදේශික කට්ටියත් එනවා දැන් දැනටත් එනවා. අපේ ලංකාවේ කට්ටියත් එනවා. ඉතින් අපිම වගා කරගන්න දේවල් දීලා ඒ විදිහට තමයි ගම තියෙන්නේ. අප්පච්චි තමයි එදා ඉඳලා දැනටත් මේ වගා කරන දැන් අවුරුද්දක් විතර පොඩක් සනීපමදි. ගිය අවුරුද්දේ අර මේ දිට්ට මේ කුණාටු ආවනේ ඒකත් එක්ක කුඹුරු ටික කරගන්නත් බැරි වුණා. හේන කරගන්නත් බැරි වුණා. නැත්තම් අපි මේ හැම දෙයක්ම ඒ දවස්වල ඉඳලම දිගටම වගා කරගෙන ආවා. පවත්වාගෙන. ඉස්සරහටත් ඒ විදිහටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දැන් අපේ මෙතන ගෙදර තියෙන ඔක්කොම කටුමැටි වලින් හදලා තියෙන්නේ. මට ඉස්සර පොඩි කාලේ තිබිච්ච විදිය මතකයි මේ.
බීබිස්ස තිබුණා. මල්ලිගේ මම දැක්ක ෆොටෝ වගේක් එහෙමත් අර තියෙනවා අපිට ඒ ටිකක් දෙන්න ඒ ඔව් ටිකත් මන් දෙන්නම්. අනිවාර්යෙන් දාලා මේ ඔව්. කරමු මේක ඒ මේ ඒ ෆොටෝ ටිකෙත් 아무තු මේ ගතියක් තිබ්බා ඉතින් ඒ ෆොටෝ ටිකත් අනිවාර්යෙන් දෙන්න මල්ලි ඒ ගමේ ඒ හිටපු ඒ පරණ කාලේ විස්තර ටික ගන්න ඒ ගැන අතීතේ කොහොමද කියලා හොයාගන්න අපිට ඒක මාර වැදගත් ඒ ෆොටෝ ටික ෆොටෝ ටික මන් දෙන්නයි යද්දි දෙන්නයි. ඒ ෆොටෝත් ඉස්සර අපිට කැමරා මෙහෙම මුකුත් නෑ අපි දැකලත් නෑ පොඩි කාලේ. එතකොට ඒ දවස්වල ඉඳලම ගොඩක් මේ ඔය කොළඹ පැත්තේ සර්ලා එහෙම ඇවිල්ලා ෆොටෝ ගහපියව තමයි අපිට ආපහු තැපෑලෙන් එවලා තියෙනවා. ඒ ෆොටෝ ටික මං ගාව තියෙනවා මං ඒ ටික දෙන්නම් දැන් මම හිතාගෙන ඉන්නෙත් අය දැන් මේ අපේ තිබිච්ච ඒ විදිය මට පොඩි කාලේ මතකයි. ඒ කියන්නේ 2005 වගේ තිබුණ විදිය හොඳටම මතකයි. දැන් හැමතැනම කොළඹ පැත්ත ගත්තත් ටවුන් පැත්ත ගත්තත් හැමතැනම කොන්ක්‍රීට් ගහලා බිල්ඩින් නේ තියෙන්නේ. දැන් ගොඩ දෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ගොඩක් කැමතියි. ඒකත් එක්ක මමත් හිතාගෙන ඉන්නේ දැන්. අපේ දරගේ තිබුණා කලින්. ඊට පස්සේ වැස්ස කාලෙට අපි හරක් ඇති කරනවා. හරකුන්ට මේ වල් කපන්න විදිහක් නැහැනේ. අර පිදුරු ටික ගබඩා කරගෙන ඉඳලා අර මේ එකට කියන්නේ පිදුරු කොලේ කියලා. පිදුරු කොලේ තියාගෙන තමයි වැහි කාලෙට දෙන්නේ උණ්ඩ. හරක් ටිකට. ඒ විදිහට දැන් පිදුරු කොලෙත් ආපහු මං හදන මුල ඉඳලම අර මම පොඩි කාලේ දැකපු ගම තමයි ආපහු නිර්මාණය එක තමයි මගේ බලාපොරොත්තුව. අප්පච්චිලත් උදව් කරනවා ඒකට. දැන් කට්ටියත් ගොඩක් එකතු වෙලා ඉන්නවා මට උදව් කරන්න. ඒ අර කියන්නේ පරණ දේම තමයි නිර්මාණය කරන්නේ. මම කවදාවත් මේ කොන්ක්‍රීට් ගහලා විනාශ කළා එහෙම කිසිම අදහසක් නැහැ. මොකද එහෙම වුණොත් එහෙම හැමතැනම සමාන වෙනවනේ. ඔව් අනිත් එක මල්ලි ඉතින් දැන් කාලේ ගමක් මේ වගේ බලා ගන්න ඉතින් මේ වගේ තැනකට එන්න ඕනේ දැන් ගොඩක් ළමයි ඔය දැන් අපිට හම්බෙන ගොඩක් ළමයි එහෙම ගමක තියෙන දේවල් ගැන මොනවා හරි පාඩමක් කරන්න ගියත් ඒ අය දන්නේ නැහැ කිසිම දෙයක් ගමක තියෙන දෙයක් දැකලා නැහැ වී 20ක් ඒ කිසිම දෙයක් හරකුන්ගෙන් හානවා කියලා කිව්වා මේ කොහොමද කියන අහන ළමයි දැන් ඉන්නේ. ඔව් දැන් අපේ හරක් 18ක් විතර ඉන්නවා. අපිම ඇති කරන උන් එයාලා හීලයි හරක් ටික. දාම වැඩ කරන්නේ හරකුන්ගෙන් වැඩ කරන්නේ. විය ගහ තියෙනවා, අමුතු බාන තියෙනවා. ඒ ඔක්කොගෙම පරණ විදිහටම තමයි තාමත් මේ ගමේ වැඩ ටික වෙන්නේ. දැන් මෙහෙ වගා කරලා අපි කිලෝමීටර් අදින්න ඕනි මෝලකට එහෙම අරන් යනවා නම් කිලෝමීටර් 5ක් විතර කරේ තියන් යන්න ඕනි. ඉස්සර නම් පොඩි කාලේ අපේ මේ ගම තියෙද්දි මෝල ඉස්සර තිබුණේ නැහැ වී මෝල තිබුණේ නැහැ. මේ ගලේ දාලා තමයි අම්මා කොටන්නේ. දෙන්නෙක් එකතු වෙන අපේ නැන්දා හරි කවුරු හරි දෙන්න දෙපැත්තෙන් එකතු වෙලා මේ විදිහට කොටනවා. ඊට පස්සේ අපි අක්කර 2 3 වගේ හේන් කොටනවා ඉස්සර. දැනටත් වගා කරන ගිය අවුරුද්දේ බැරුණ අපිට හේන කරගන්න. කුරක්කන් කොටන්නේ රඹුක් ගහ කියලා ලොකුවට ගහක් තියෙනවා. ඒක ලොකු මෝල් ගහක් හදන. අපි කියන්නේ රඹුක් ගහ කියලා. මේ ඒකෙන් තමයි දෙන්නේ දෙපැත්තේ ඉඳලා මාරුවෙන් මාරුවට අර ලොකු ගල් තලාවක දාන කොටනවා. ඊට පස්සේ කොටලා මේ කුල්ලෙන් ඒව ඔක්කොම ටික හුලං කරලා මැෂින් මුකුත් නැහැනේ. ඔක්කොම අතින්. ඊට පස්සේ ඒවා ටික පිටි කරගන්නේ කුරක්කන් ගලෙන්. ඒවා එහෙම ඔක්කොම බඩු ටික තියෙනවා. දැනටත්. දැන් ඉස්සරහට බලන්න එන කෙනෙක්ට වුණත් බලන්න පුළුවන් විදිහට මම ඒ ටික ඔක්කොම එකතු කරන් ඉන්නේ. බඩු ටික. එතකොට මල්ලි ඊයේ මේ මල්ලිගෙන් තව 아무තු වචනයක් කියනවා අර හරක් රංචුවේ ඉන්නකොට එක හරකෙක් මේ තම මේ රැලෙන් පන්නලා කියලා අප්පච්චිගෙන් අහගන්න හම්බුණා. ඔව්. ඉතින් ඒකෙදි මොකද්ද 아무තු වචනයක් ඇහුණා මේ ඔයාගෙන් මේ වචනේත් එක්ක අර හරකා මෙහෙට එන්න එපා කියලා කියනවා වගේ අදහසක් එන්න මොකද්ද වචනයක්? දැන් හරකගේ දැන් ඕන කෙනෙක් කියලා තමන්ගේ අර බල ප්‍රදේශය සනාථ කරගන්න වගේ ඒරියා එක මාක් කරගන්න මේ කුරුන්දනවා කියන වචනේ. කුරුන්දනවා. ඒ කුරුන්දන්නේ ඌ තමයි එතන ලොක්ක කියලා පෙන්වන්න තමයි ඒ වැඩේ කරන්නේ හරකා. වෙන එකෙක් එනකොට ඌ බයයි එන්න. අර ඒරියා එකට ඇතුළත් වෙන්න බයයි. මේ කුරුන්දලා තියෙන්නේ. දැන් අපේ හරක් 3 දෙනෙක් ඉන්නවා. ඔක්කොම එකම අම්මගේ හරක් පැටව ටික. ඒ වුණාට උන් අර ලොකු වෙලා වයසට ආවට පස්සේ උන්ම බයයි අරූට අනී කියලා. ඒ හින්දා සහෝදරය වුණාට උන් එනලා එලවනවා. ඒ එලෙව්වට පස්සේ එලවලා ආයෙ එතනින් එනවට කුරුන්දලා තියෙන්නේ. දැන් අපේ ඊ හරක් මම දැක්ක එනකොට පාරේ කුරුන්දලා තිබුණා. අප්පච්චි තීට ඒ මේ එලවපු හරකය හොයන්න තමයි ගියේ. ගියා කියලා කිව්වා මේ කියන්නේ හොයාගන්න තාම බැරි වුණා කියලා. දැන් අද දවසේ සමහරට ඇවිල්ලා බලන්නේ අප්පච්චි. අනිත් අර ලොකුම වස්ස එලවලා අනිත් හරක් දෙන්නටම සමහරලාට එලවනවා. එලවලා කුරුන්දනවා. හැමතැනම කුරුන්දලා අයියලට පාරෙන් නිකන් අර ප්‍රොඩු ටික අයින් වෙලා සුද්ධ වෙලා තිබුණේ. ඒ කුරුන්දලා තියෙන්නේ එතන. ඔව්. එතකොට මල්ලි මේ වටේ තියෙන කඳු ගැන ඔයාට මේ කියන්න පුළුවන් කොහොමද ඒ නම් දන්නේ ඒවා ඇති අතන දියැලක් පේනවා. ඔව් ඔය අය අපි අරකට රැවටුණා නිකන් ලකේගල කියලා ඒ වගේ ඔය අයියා 330 ගල. උතෙන්ද ගියපුවාම මේ පේනවා කඳු මුදුන් 30ක් විතර. 30 33ක්. ඒ හින්දා තමයි නම හැදලා තියෙන්නේ 330 ගල කියලා. 33 ගල. ඔව්. එහෙම අර එගොඩින් පේන පතන මේ උඩ තැන්නේ පතන. උඩ තැන්න පතන කොයි හරිද මල්ලි? උඩ තැන් අර තියෙන්නේ. මේ පතන ඔව් අර කන්දේ ලොකු ගස් ටික නැතිව අර නිකන් මානාවක් වගේ තියෙන්නේ. ඔය පතනක්. දැන් මට පොඩි කාලේ මතකයි තිබිච්ච විදිහට ඉස්සර මෙහෙ ගමේ හිටපු කට්ටිය අයි අර රත්තින්ද යටංගල කට්ටිය ඔය පතනට ගිනි තියනවා පායන කාලෙට. ඒ කියන්නේ ඒකෙන් පරිසර හානියක් වෙන්නේ නැහැ. පතන විතරයි ගිනි ගන්න. ගිනි ගත්තට පස්සේ වැස්ස ආපු ගමන් ආපහු තනකොළ ටික ලස්සනට එනවා ලියලලා. කොළ පාට වෙලා එනවා. ඊට පස්සේ ගමේ මිනිස්සුන්ගේ කුඹුරු ටික දැන් අපි වුණත් මෙහෙ කුඹුරු ටික කරගත්තට පස්සේ දැන් ඒ වගේ අස්සන්න එනකන් ඒ හරක් මේ දාන්න පේ තැනකට ඒ පතනට අරන් ගිහිල්ලා දාලා වැටක් බඳින එක තැනකින් යන්න පුළුවන් දෙන්න කඩුල්ල තියෙන්නේ.
කඩුල්ල බැඳලා ආවට පස්සේ ආයතනින් එහාට මුන් ඒ හරක් ටිකට එන්න බෑ. හ්ම්. ගමේ ඊට පස්සේ කවුරු හරි එක්කෙනෙක් සතියකට සැරයක් හරි ගිහිල්ලා බලනවා හ්ම්. හරකුන්ට තුවාල වෙලා තියෙනවද? හරක් ඔක්කොම ඔව්. ඉන්නවද? ඔක්කොම ඉන්නවද? එහෙම නැත්නම් පැටව දාන උනුත් හ්ම්. ඉන්නවනේ. දිවියා ඉන්නවා මෙහි. ආ. ඒ දිවියත් එක්ක දිවිය අල්ලලාද මොකද කියලා ඒ ටික බලලා එන්න යනවා. හ්ම්. මේ කොහොමත් ඉස්සරහත් හිටිය හරක් අපිට ඉස්සර නම් හිටිය අපේ සීයේ ලොකු අත්තලාගේ උමුයි ඔක්කොම 30ක් විතර. දැන් අර ඒ ගොඩ කන්දේ ඒ තරම් ඉස්සර සුද්ධ වෙලා තිබුණේ හරක් ඉන්නවනම් මේ අපිට දැන් මේ ඉන්න තැනට පේනවා. හ්ම්. එතන ඉඳලා යනවා හරක් බලන්න. හරකුත් බලාගෙන ඒ කාලේට මීපැණි එහෙමත් තියෙනවනේ. ඔව්. අතුරුකුලකුත් කඩාගෙන ගොරකක් තියෙනවා ඒ කන්දේ. ආ. ගොරකත් කඩාන ඒ විදිහට තමයි ආවේ. අපි ඉස්සර ජීවත් වුණේ අයියා මේ ඇත්තටම බොරු කියන්න ඕනේ නෑනේ. මේ ගොරක තිබුණා කැලේ. ගොරක කඩනවා ගොරක කාලෙට. කරපිංචා තියෙනවා ඇති වෙන්න තියෙනවා මෙහි කරපිංචා. අපේ අම්මලා අප්පච්චිලා මේ කරපිංචා කපලා තියෙනවා. ඊට පස්සේ කිතුල් පැණි ඇති ඒවා වෙන ඉතින් කිලෝමීටර් 5ක් විතර ආපහු අරන් යන්න ආපහු ඕන අතන්නේ. ඔව් ආපහු අරන් යන්න ඕනි. ගොරක හැම නම් අරන් යන්න ඕනි. ගොඩක් දෙනෙක් අය ඔය ෆොටෝ එහෙමත් මං අයියට දෙන්න ෆොටෝ ටික ඉස්සර ඉඳලා මේ ගම හොයාගෙන ආවා. හොයාගෙන ඇවිල්ලා මෙහෙ තියෙන ඒවා අරන් යනවා ඒගොල්ලොත් ඇවිල්ලා. දැනට නම් ගොඩක් දෙනෙක් අර මෙහෙ මීපැණි එහෙම අරන් ගිහිල්ලා පුරුදු වෙලා ඉන්න දැන් මීපැණි බෝතල් අපි අවුරුද්දට 100ක් විතර කඩනවා. ඒ කියන්නේ මී පෙට්ටි හදලවත් මොනවත් නෙවෙයි අතුරුකුල්. අතුරුකුල් කියන්නේ ඔය අප්පච්චිලා කාටවත් ආය වෙන කියන්නේ අප්පච්චි මට විතරයි කියන්නේ. මටයි මල්ලිලා ටිකට අර පවුලෙම කට්ටියගේ තියෙන්නේ. අර පරම්පරාවෙන් එන එකට තමයි අතුරුකුල කියන්නේ. වෙන කාටවත් දෙන්නේ අලුතෙන් මී හොයාගෙන යන්නේ. හම්බ වෙන ඒවා දිගටම පවත්වාගෙන එනවා. අතුරුකුල. මේ පැණි එහෙම හොඳටම හොඳයි කැලේ මේ ගස් ඖෂධවල ඒවානේ ගන්න. ඒවත් එක්ක ගොඩක් ඉල්ලුමකුත් තියෙනවා. අපිට දී ගන්න බෑ ඉල්ලුම හැටියට. බෝතල් කොහමත් 80ක් 100ක් වගේ අවුරුද්දකට සෙට් වෙනවා. එතකොට මල්ලි අර දියැල්ල දියැල ඒ නකල්ස් දූවිලි ඇල්ල. දූවිලි ඇල්ල පේනවා තෙන්න. දුම්බර ඇල්ල හරියටම පේන්නේ නැහැ. දුම්බර ඇල්ලට උඩින් ඇල්ලක් ඔය පේන්නේ. ඉතින් මෙතන ඉඳන් යනවනම් දුර කොච්චරක් වගේ දුර තියෙනවද? තව කිලෝමීටර් 12ක් විතර තියෙනවා යන්න මෙතන ඉඳලා. පල්ලම් සාමාන්‍යයෙන් සමහර කියන්නේ දවසක් විතර ගත වෙනවා යන්න එතකොට කට්ටිය. ඔව් දැන් ඇටන් වල ඉඳලාම ගමන ආවොත් නම් කොහොමත් එක දවසකට ගිහිල්ලා එන්න බෑ අමාරුයි. හොඳටම යන සෙට් එකක් නම් අවුලක් නෑ. ඒත් අමාරුයි මේ විදියට. ගිහිල්ලා එතන කැම්ප් කරලා පහුවදා තමයි එන්නේ. එහෙම නැත්නම් සමහර කට්ටිය යනවා ඉස්සරම පළවෙනි දවසේ ඇවිල්ලා අපේ ගමේ ඉඳලා අපේ මැටි ගෙදර ඉඳලා දෙවෙනි දවසේ ගිහිල්ලා බලලා ආයෙ හවස් වෙනකොට මෙහෙට එනවා. ඔව්. ඒ දවස් 3ක් අඩු ගානේ දවස් 3ක් යනවා. දවස් 3ක් ඒ විදිහටත් යනවා. අර උඩම තමයි දූවිලි ඇල්ල තියෙන්නේ. මේ දවස්වල පොඩ්ඩක් වතුර අඩු වෙනවා අර. කඳු හින්දා වැස්ස අඩු වුණ ගමන් වතුර අඩු වෙනවා එකපාරට. දැන් මේ ඔය පැත්තෙන් ගිහිල්ලා මීමුරේ පැත්තට යන්නත් පුළුවන්. KMP වාඩිය මුළුගඟ ඒ පැත්තත් එකම මේ පැත්තට බහින්නත් පුළුවන්. රණමුරේ පැත්තට යනවා නම් එහෙම යන්නත් පුළුවන්. ඒ විදිහට අර පල්ලෙහා පේනවා මේ ලයිට් එහෙම රැයට දාන වෙලාවට සමහර වෙලාවට නිවෙනවා පත් වෙනවා පේනවා. මොකද සංනිවේදන කුළුණක්. කුළුණක් ඔව්. ටවර් එක තමයි ඒ. දැන් අර අපේ පල්ලෙහා අපි හේන් කරනවා අර පල්ලෙහා පේන පැත්ත ඒ හේන් තියෙන පැත්ත. හේන් තියෙන කාලේට වෙන අවුරුදු වල නම් මේ වෙනකොට පුරක්කන් අපි කපලා වේලන කාලේ. බඩ ඉරඟු තියෙනවා අබ තියෙනවා. තියඹරා වට්ටක වැටකුළු ඔක්කොම මේ විදිහට කරන්නේ. ඒක කිසිම දෙයක් මේ මෙහෙ තෙල් පොහොර අපිට අරන් එන්නත් බෑනේ බරයිනේ. ඒ හින්දා ඔක්කොම මේ ස්වභාවිකම හැදෙනවා. ස්වභාවික දේවල් ඉතින් ස්වභාවික විදිහටම මෙහෙ හම්බ වෙනවා තෙල් පොහොර නැතුව යන හින්දා. දැන් මමත් ඉස්සර අස්සන්න එහෙම කොහොමද මල්ලි කුඹුර වල එහෙම අර අස්සන්න අයියා ලොකුවට අඩුවීමක් නැහැ. ඒ වුණාට අර තෙල් පොහොර දාන ප්‍රමාණයට වඩා සාපේක්ෂව අඩු වෙනවා ටිකක්. ඒ වුණාට අර පිරිසිදුයිනේ. ඔව්. ඒ හින්දා දැන් අපි සමහරලාට අපේ ගෙදර මැටි ගෙදර ඉන්න පුළුවන් 8 දෙනෙක්ට විතර. නතර වෙන්න එනවා. නතර වෙන්න ආපුවම අපි ඒ වගේම තමයි හදලා දෙන්නේ. අයියලා දකින්න ඇරිස්සර මඤ්ඤොක්ක ගස් ටිකක් එහෙම හදලා තිබ්බේ. සමහරලාට ඇවිල්ලා ඒ වගේම කොළ ටිකක් කඩන්නේ ඉන සර්ලාත් මිස්ලා එහෙමත් උයාගෙන හදාගෙන එහෙමත් කරනවා. ඊට මතර අපි එන කටේ හවස ඩේ ටයිම් එකට හැලපෙම අපි හේනෙම්ම ගන්න ඒවා වෙලෙම හදලා දෙනවා. ඒ විදිහට තමයි ගොඩක් අර විදේශ කට්ටියත් කැමති තියෙන්නේ. සංචාරක කට්ටිය. ඒ විදිහට තමයි ගම තියෙන්නේ. මේ අර කිසිම මේ තාක්ෂණික අලුත් උපකරණ මොකුත් නැහැ ගොවිතැන් කරගන්න හාගන්න ඉතින් හරක්ම තමයි පාවිච්චි කරන්නේ. හරක්ම පාවිච්චි කරන්නේ. අපි කොළ ටික පාගන්නත් හරකුන්ගෙන්ම තමයි කමත රැහැලා. කමතේ වටේට හරකුන්ගෙන් තමයි පාගන්නේ. ඒවා ටික සුද්ධ කරගන්නෙත් කුල්ලෙන් තමයි ෆෑන් කරගන්නේ. ඒතර මල්ලි අර මේ ඒ ගොයන් කපන කාලේ දැන් මේ සැරේ වල කුඹුරු කරලා නැති හින්දා ඒක මගේ ඇරලා ගියානේ. ඔව්. ඒතර ආයේ ගොයන් කපන කාලෙක අපි අනිවාර්යෙන් එන්න ඕනේ මේ මොකද අපිත් අපේ පොඩි කාලෙත් අපේ ගම්වල හරකුන්ගෙන් ඔය වැඩේ කරා. දැන් ඉතින් ඒකක් අපි පොඩි කාලේ දැක්කට පස්සේ දැන් ආයෙ දකින්නේ නැහැ. එහෙනම් ඒක බලන්න තියෙනවා නම් ඒ වගේ දවසක රැයින්ද තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔව් ආයේ අපි කුඹුරු වැඩ පටන් ගන්නේ 10 වෙනි මාසේ වගේ. 10 වෙනි 10 11 වෙනි මාසේ තමයි කුඹුරු වැඩ ටික ආපහු පටන් ගන්නෙ. කොහොම හරි ආයෙත් ඊළඟ අවුරුද්දේ මාර්තු අප්‍රේල් ජනවාරි වගේ වෙනකොට පෙබරවාරි මාර්තු ඔව් පෙබරවාරි මාර්තු වගේ වෙනකොට හොඳට කොළ පාටට බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හේන් කරොත් එහෙම අපි මේ සැරේ හේන් කරන්න ඉන්නේ. හේනත් කොහොම හරි 8 වෙනි මාසේ වගේ ටික සුද්ධ කරගන්න ඕනේ. බිම හදා ගන්න ඕනේ.
වැස්ස එනවා. හේන්වල හදන්නේ මොනවද? හේන්වල අපි කුරක්කන් ගහනවා. හ්ම්. කුරක්කන් ගහනවා, අබ ගහනවා, වැටකොළු, බණ්ඩක් අපි පින්නේ හැම දෙයක්ම දානවා. ඉස්සර මෙහෙ හිටපු කට්ටිය අපි ගමේ ඉද්දි පොඩි කාලේ අම්මලා කියන්නේ ලුණුයි රෙදි විතරයි මෙහෙට අරන් එන්නේ කියලා. මේ කහ හැම අපි අරගත්තේ ලොකු කහත් ඔය වගා කරනවා වටම ලොකු ගුලියක් කහ අඹර ගන්නවා. ඒක සතියෙම පාවිච්චි කරන පොඩ පොඩ කඩලා අරගෙන එහෙම කරගත්තේ. මිරිසුත් එහෙමයි. මිරිසුත් ලොකු කොච්චි එහෙම ලොකු ගුලියක් අඹරන ගලේ අඹරන්නේ ඔක්කොම මෙසින් නෑනේ. ගලේ අඹරලා ඒ වගේ පොඩ පොඩ තමයි දාලා ගන්නේ එළවලු හදන වෙලාවට. කෑමත් රසයි කන්න පුළුවන් ගොඩක් දෙනෙක් කියනවා ඒ කියන්නේ ඇවිල්ලා හරි කැමති කාලේ. ස්වභාවික දේවල් වලින්ම හැදිච්ච කෑම හින්දා අර තෙල් අනම්මනම් අනවශ්‍ය රසකාරක ඒවා නැති හින්දා ඉතින් ඒ රහ කොහොමත් ගමේ රහ තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට මේ ඒක තියෙනවා. ඉතින් අන්තිමට මේ එන අයට ඔයාලට මොන හරි කියන්න ඇතිනේ දෙයක් නේ. ඔව් අනිවාර්යයෙන්ම. දැන් මේ ගම මම හිතාගෙන ඉන්නේ මම පොඩි කාලේ දැකපු දේ ඒ විදිහටම ඉස්සරහට කට්ටියටත් දෙන්න. දැන් අලුත් පරම්පරාවට දකින්න නෑනේ. දැන් වී බිස්ස හදන්න තියෙනවා තව. වී බිස්ස දරගේ පිදුරු කොලේ කියන්නේ කණු හතරක් හිටවලා එතන ලොකු ස්ටොක් එකක් හදනවා පිදුරු. පොඩි පොඩි කට්ට බැඳලා ඒවා තියෙන්නේ සාමාන්‍යයෙන් වහින කාලේට හරකුණ්ඩ කන්න දෙන්නේ. ඊට පස්සේ ඉස්සර තිබුණේ පිදුරු ගෙවල් අපි ගෙදරත් තිබුණේ පොඩි කාලේ පිදුරු ගෙවලා. මේ වැස්ස වැඩි හින්දා තෙමුණොත් එහෙම අරකින් අරන් දාගන්නත් පුළුවන්. ඒ විදිහට තමයි ඉස්සර අපි පිදුරු කොලේ තිබුණේ. පිදුරු කොලේ ඊට පස්සේ අපෙම තෙල් පොහොර නැති එළවලු ටිකක් ඒ ඔක්කොම හදලා අර පරණ අත්දැකීම තමයි අර මිනිස්සුන්ට ගොඩ දෙනෙක්ට මානසික නිදහස හැම තැනම දැන් වාහන සද්ද වෙන තැන්වල වාහන සද්ද ගිහිලා මෙතන පොඩි කට්ටක් කාගෙන ඉන්න ඕනේ කිලෝමීටර් 4ක් කැලේ මෙන්න තියෙන්නේ. අර මානසික නිදහස උඩරම විඳින්න පුළුවන් තැනක් හදන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒකත් එක්ක ගොඩක් දෙනෙක් කැමතියි ඒකට. දැන් ගොඩ අයියට උනත් තේරෙනවානේ. ඔව් අනිවාර්යෙන් ඒක තියෙනවා. අනිවාර්යෙන් දැන් කාලේ ගොඩක් අය මේ වගේ තැන් හොයාගෙන යන ගතිය වැඩි වෙලා තියෙනවා. ඉතින් අපිට ඔයා දන්නවත් දන්නේ සමහර වෙලාවට අපිට මෙහි ආරංචි උනේ මේ දකුණු ආසියාවේ තියෙන හුදකලාම ගම්මානීය විදිහට මේක සැලකෙනවා කියලා තමයි මේ දැනට අපිට ආරංචිය තියෙන්නේ. ඔව් ඒක අයියා දැන් පදිංචි කවුරුත් නැහැ ස්ථීර පදිංචි. දැන් අර අලියාවට පස්සේ ගමේ කට්ටිය බය වෙලා ගියානේ ටවුන් පැත්තට. ඒ ගියාට පස්සේ අපිත් ස්ථීර පදිංචි වෙලා නැහැ. ඒ වුණාට අර අපේ කුඹුරු වගා ඔක්කොම ඉඩම් ටික මෙහි තියෙන හන්ද වගා කරන කාලෙට එක දිගටම අප්පච්චි අම්මයි නතර වෙලා මමත් ඉන්නවා. නතර වෙලා දිගටම ඉන්නවා. නැති කාලෙට අපි දවස් දෙකකට සැරයක් යනවා එනවා නිතරම බලනවා කරනවා. ඊට පස්සේ ගොඩක් දෙන කතා කරලා එනවා නතර වෙන්න. සංචාරක කට්ටිය අපේ ලංකාවේ කට්ටියත් එනවා පිටරට කට්ටියත් එනවා. ඒන දවසට ඒගොල්ලන්ට කෑම ටික හදලා දෙන්න. ඒ ඔක්කොම ටික අපි එනවා එදාට. එදාට ඇවිල්ලා ඒ වැඩේ කරනවා. මේ අපි එනවා කියලා කිව්වට පස්සේ මල්ලි එහෙනම් අපි අර හවස් වෙලා ඔයාට එන්න තියෙන වෙලාවක් තිබ්බට එනවාට ඔයා උදේම ඇවිල්ලා අපි එන හින්දා මෙහෙට කලින් ඇවිල්ලා තිබ්බා. ඔව්. අනිවාර්යෙන් එතකොට ඒ කට්ටියගේ ආරක්ෂාවනේ අංක එක මගේ වෙන්න ඕනේ. ආරක්ෂාව අර ගමේ අත්දැකීමක් ඒ ඔක්කොම ටික මෙතන තියෙනවා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේ ආවොත් කවුරු හරි කිලෝමීටර් 4 එන්න දන්න කට්ටියට නම් ගැටලුවක් නැහැ. දන්නේ නැති කට්ටියට අපි කවුරු හරි එනවා අප්පච්චි හරි මම හරි එනවා. එක්කන් යන්න. ඒතකොට මල්ලි මේ ආවට තව මොන හරි ළඟපාත බලන්න තියෙන දේවල් වගේ අර මේ ආරාමයක් අර හාමුදුර නමක් කුටියක් තියෙනවා කියලා කිව්වා. ඒ වගේ තව දේවල් ඇති ඉතින්නේ. ඔව් අයියා මේ ගම දැන් මෙතන මේ වල්පොළු නෙන තැන මෙතන විතරනේ අපි දකින්නේ හැමෝම දකින්නේ. ඒ වුණාට ඉස්සර මේ ගම් මේ අවට තව ගම් තිබුණා ගම් 3ක් විතර. අර පල්ලෙහෙන් දුරින් පේනවා පොල් ගහක් එහෙම දැනටත් තියෙනවා. කැඩිලා ගියපු ගෙයක් තියෙනවා, ගල් බිත්ති තියෙනවා, කුඹුරු තියෙනවා. ඒ පල්ලෙහා වාඩිය කියන්නේ. ඒ වාඩියේ වෙල දැන් මෙතනින් උඩින් මේ ගස් වලින් වට වෙලා තියෙන උඩහත් තව තියෙනවා උඩහ වෙල කියලා එකක්. උඩහ වෙල එතන තියෙනවා. දැන් අයියලා පල්ලෙහා ගියොත් එහෙම පල්ලෙහාත් තියෙනවා කුඹුරු අයක් ඒත් කියන්නේ කිරිමැටිය වෙල කියලා. කිරිමැටිය වෙල පාස් කරලා යද්දි නුගතලාවේ ඇල කියලා ඇලක් හම්බ වෙනවා. ඒ ඇල ගාව තමයි තියෙන්නේ මේ තපස් හාමුදුරුවෝ කෙනෙක් හිටපු කුටියක් තියෙනවා. දැනට මේ මෑතකත් හිටියා ඒ හාමුදුරුවෝ නම. ඒ හදපු කුටිය බලන්න පුළුවන් ගල් ගුහාවක් තියෙන්නේ. එතන තියෙනවා. ඊට අමතරව මේ හැම තැනම තව ලස්සන තැන් තියෙනවා දැන් අර සමහරක් අපේ කට්ටිය ආපුවාම හැමෝම එක වගේත් නැහැනේ. ඒ හින්දා මේ ලස්සන ටික විතරයි දැනට තියෙන්නේ. සමහර තැන් කියන්න බැරි තැනුත් ඇත්තටම තියෙනවා. ලස්සන දියඇලිතාව තියෙන හැංගිච්ච තැන්. ඒව කිව්වොත් එහෙම විනාශ වෙලා යනවා. ඒ හින්දා එහෙම හැංගිච්ච තැන් කිහිපයකුත් තියෙනවා. නැත්නම් අපි ගමේ ඉන්න හින්දා අපි හැමතැනම දන්නවා. අප්පච්චිම හොඳටම දන්නවා. ඒ කියන්නේ අප්පච්චිගේ තුපංගම මෙහෙ, මගේ තුපංගම මෙහෙ. ඒ වගේ ලස්සන තැන් දැන් ආවට පස්සේ ඇවිල්ලාට පේනවනේ මෙතන කොහොමද කියලා එනකොටම වැව තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් පිටිය. දැන් නම් පිටිය වෙලා තියෙන වතුර නෑ මේ දවස්වල. පායන එකත් එක්ක. හරි නිදහස් කිසිම වාහන සද්දයක් නෑ මිනිස් කටහඬක් නෑ ෆෝන් වලට සිග්නලුත් අඩුයි. ඔව් ඉතින් අපි ඔයා සම්බන්ධ කරගන්න මේ හැමතැනම ෆෝන් එක අතේ අරගෙන ගිහිල්ලා තමයි සිග්නල් ටිකක් හොයාගෙන කතා කරේ අපි ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ. අර හදිස්සියක් වුණොත් නෝමල් කෝල් එකක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඉතින් සිග්නල් උන්නේ නැහැ මොනවත් නැහැ වෙනම ලෝකයකට ආවා වගේ තමයි. ඒ අත්දැකීම තමයි දෙන්න මගේ බලාපොරොත්තුය කියන්නේ. හැමෝම කියන්නේ එහෙමයි. අර අනවශ්‍ය විදිහට බය වෙන්න දෙයක් නැහැ සිග්නල් නැහැ කියලා. අවශ්‍ය නම් සිග්නල් ටික කෝල් එකක් දාන්න පණිවිඩයක් කුමාරු කරගන්න පුළුවන්.
මැසේජ් එකක් දාගෙන හරි තිබ්බොත් යන විදිහට හදාගන්න පුළුවන් ඉතින්. ඕ ඊට පස්සේ නැත්නම් කට්ටිය බය වෙන්නේ දැක්කහම මේ සිග්නල් නැහැ සිග්නල් හදිසියක් කැලේකට ආව කියලා කැලේකට හිතන ආවා. එකපාරට ඒක ඕනනම් කට්ටියට කෑම හදාගන්නත් පුළුවන් මෙතන පහසුකම් ටික තියෙනවා මේ අවශ්‍ය සෝලා බඩු ටික කෑම හදාගන්න බඩු ටික විතරයි ගේන්න තියෙන්නේ. ඉතින් අවශ්‍ය දේවල් ඔක්කොම ඔයාලා ගෙදරින් තියෙනවනේ. තියෙනවා අට්ටි මුට්ටි ටික පවා ඔක්කොම තියෙනවා. පිහි ඉරමනා ඔක්කොමත් එක්කනේ යන්නේ. බාත්රූම් එක තියෙනවා සෝලා පවර් තියෙන ෆෝන් එකක් හ්ම්. උනත් charge කරගන්න පුළුවන් මේ ගමේ ගොඩක් ඉතිහාසය දැන් අපිත් පරම්පරාව ගැන කතා කරොත් එහෙම මේ වල්පල මුල්ලේ මාපා මුදියන්සේලා කියලානේ වල්පල මුල්ලේ මාපහාමි මුදියන්සේලා කියලා. ඉස්සර මේ ගමේ අයියා ඉඳලා තියන්නේ දැන් අපි උනත් පැවැත්තිලා ඇවිල්ලා තියෙන්නේ මේ මාපහාමි කියලා යෝධයෙක් ඉඳලා තියෙනවා. ඉතිහාසයේ මේ මෑතක් වෙනකන් මේ නුවර මාලිගාවේ පරණ කටුගේ මේ ඒ මුත්තගේ රුව මම මේ තිබුණලු අඹලා. දැන් අපිට ගියා හොයාගන්න බැරුණ ඒක අයින් කරලාද දන්නෙත් නැහැ. එයාගේ පරම්පරාවේ කට්ටිය තමයි අපිත්. එතකොට මේ ගම පැවැත්වගෙන ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. එයා කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ මස්සින. මේ ඉස්සර යුද්ධ තියෙන දවස්වල රජුරුවන් ඉඳලා තියෙන දුවලා දෙන්නේ. අර මස්සිනා හිතවත්කම හින්දා දුවලා දෙන්න බලා ගන්න දීලා තියෙන්නේ අපේ මුත්තට. ඒ මුත්තා අර පේන කන්දේ අර ඇල්ලට මෙහා පැත්තෙන් අර තනිතලාවක් උඩි මුත් කන්ද පල්ලෙහා මුත් කන්ද දෙපැත්තම එක තැනකින් යන්න පුළුවන්. මාලිගල් තැන්න කියලා තමයි මේ පැත්තට කියන්නේ. මාලිගාවක් හදාගෙන හදලා දීලා ඒ දුවලා දෙන්න බලාගත්ත කන්ද තමයි අර පේන තැන. අර ඇල්ලට පල්ලෙහෙන් තියෙන්නේ. මමනත් ගිහිල්ලා නැහැ අපේ අත්තලා මුත්තලා නම් ගිහිල්ලා තියෙනවා. මේ ගල් කණු හිමත් තිබුණලු තාමත්. ඒ විදිහට තිබිලා තියෙන්නේ. මේ ඒ සීයාගේ ගොඩක් මේ වීරක්‍රියා තියෙනවා මේ කට්ටිය ගොඩක් දන්නවා. දැනටත් ඔය ගහපු ගල්ලට අර JCB එකකින්වත් අල්ලන්න බැරි අයියලා දැක්කනේ මම පෙන්නන්නද යනකොට අර උඩ වැව තියෙන්නේ වැව අපි එතන ඔතනින් උඩින් එහෙම අර උඩ කන්දේ ඉඳලා පල්ලෙහා කන්දර යනකම් සින්නල් ගල් බැම්මක් අල්ලලා තියෙනවා. ඒ ගල් බැමි අල්ලලා තියෙන ඉස්සර මේ දඩේ මෙහෙමනේ මේ තිබිලා තියෙන්නේ. ඒවත් එක්ක අර ලොකුවට බැම්ම ගහන් ආපුවම එක තැනක් හදලා තිනවා යන්න. ඒ වගේ ලූල් කියලා තිබෙට ලූල් වැටි කියලා තියලා තියෙනවා. ඒවට ලොකු සත්තු එහෙම දඩ ඒ කියන්නේ දඩයන් කරද්දී අහු වෙනවා. උගුල් කියන්නේ උගුල් ලටවපු ඒවා. ගෝන්නු මෝ වගේ ඔව් ඒ වුණොත් යනවා ඒකට. ඒ වගේ විදිහට තමයි ඔය ඉස්සර හදාගෙන හැදිලා තිබුණේ. මමත් දැකලා තියෙනවා ඒ කාලේ. දැන් නැහැ ඒවා මුකුත් නැහැ. මේ ඒ විදිහට තමයි තිබිලා තියෙන්නේ. ගම. ඉස්සර ඉතින් මොකක් හරි හදිස්සියක් වුණොත් යන්න ඕනේ කිලෝමීටර් ගානක්. ආයි හොස්පිටල් නැහැ. මේ ස්පිරිතාලයකට යනවා නම් සාමාන්‍ය කිලෝමීටර් අපේ ගමේ එකක් තියෙනවා ඒක නම් ලොකු පහසුකමක් නෑ දැනට ලග්ගලටම යන්න එපා. එතකොට මෙහෙ කවුරුත් ඉස්සර අසනීපෙලා තියෙන පඳුර තමයි අරන් තියෙන්නේ. මුණක් එහෙම ඇදුනොත් පඳුර අරන් තියනවා ලොකුවත් අය. විශ්වාසය තමයි වැඩිපුරම. පඳුරක් නූලක් අරන් තිබුණ ගමන් එකපාරින්ම අඩු වෙනවා. අත්තම්ම විල්ලම්බුවම්ම කෙනෙක්. ඒ කියන්නේ ළමයි එහෙම හම්බ වෙනකොට මේ හොස්පිටල් නෑනේ. අත්තම ළමයි 60 ගාණක් අරන් තියනවලු. ඒ විදිහට ඒ අවශ්‍ය කළමනා ටික කරලා ඒ විදිහට සර්ප වේදකම තිබිලා තියෙනවා හොඳටම. පොඩියට මමත් දන්නවා. ඒ කියන්නේ අප්පච්චිලා එහෙමත් දන්නවා. මේ පරම්පරාවෙන් ආපු ඒවානේ. හන්දි වේදකම, සර්ප වේදකම, ඒ විල්ලම්බුවම්මා ඒ ඔක්කොම මේ ගමේ තිබිලා තියෙනවා. පවුල් අවසානයේ කොහොමත් මම පොඩි කාලේ පවුල් 7ක් හිටියා. මට මතක තියෙන කාලෙට. පස්සේ ඊට පස්සේ පවුල් 3ට බැස්සා. ඒ පවුල් 3 වෙනකම්ම මමත් හිටියා. ඒ 3ට පස්සේ තමයි 2012 යලියාවට පස්සේ ගම ඇතැරලා කට්ටිය ගියේ. හුදකලා වුණේ ඊට පස්සේ. දැනට ඉතින් අපේ ගෙදර විතරයි දැනට හිටපු කට්ටියගෙන් තියෙන උඩා ගෙදරත් අපේ අත්තා කෙනෙක්ගේ ඒකත් දැනට තියෙනවා. මේ ඒ ගෙවල් දෙක විතරයි දැනට තියෙන්නේ. ඒ විදිහට තමයි ගම තියෙන්නේ. දැන් එතකොට මල්ලි මේ අපි අන්තිමට මේක කතා කරමු. දැන් අර එන කට්ටිය ඉන්නවනේ මේ ගම හොයාගෙන. ඔව්. ඒ කට්ටියට පරිසරය ආරක්ෂා කරගෙන ඉන්න ඕන විදිහේ මේ මොනවා හරි දෙයක් ඔයාලගේ හිතේ ඇතිනේ. අනිවාර්යයෙන්ම. ඒක ගොඩාක් දෙනෙක්ට වටිනවා මම හැම වෙලාවෙම කියනවත් එන කට්ටිය එහෙම ප්‍රශ්නයක් නෑ. ඒත් අර 100ක් ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවනේ. දැන් අපේ මේකම අයිලාට දකින්න ඇති 68 ඉඳලා කිලෝමීටර් ගානම එනකොට ටොපි කොලියක්වත් බෝතලයක්වත් තියුන්නේ නෑ. දැන් හදිසියේ එහෙම වැටලා තිබුණත් මමත් යන එනකොට ඒකත් මං අරන් ගිහලා ඒ අදාළ තැනකට දාලා ඒක ටික අයින් කරනවා. ඒ කියන්නේ එහෙම දැකපම කැතයිනේ. සමහර කට්ටිය ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් එහෙම දානවා නම් දාලා බෝතලේ ගහලා කුඩු කරලා යනවනේ. ඉතින් ලොකු ඉල්ලීමක් කරනවා එනවනම් කට්ටියගෙන් පරිසරය විඳින්න කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ඒක විඳින්න තමයි තියෙන්නේ. ඇත්තටම අපේ පරිසරය අපේ ලංකාවේ ලස්සන මේ ගම්වල ලස්සන දකින්න එපා අපේ කට්ටිය. නිකම්ම මැරිලා ගියත් ඇති වැඩක් නෑනේ. මල්ලි එතකොට දැන් අපි දෙන්න ඔච්චරලා කතාව කරගෙන ගියා. ඉතින් අපි මම විතරක් නෙවෙයි ආවේ හැමදාම ඉතින් මයිත් එක්ක යන සමන් අපි ඉතින් අපේ යාළුවෝ කට්ටියයි අපේ ළමයි ටිකයි ඔක්කොම කියන්නේ සමන් මාමා කියලා. මාත් ඉතින් සමන් මාමා කියලා කියනවා. ඉතින් සමන් අයියා වුණාට මේ ආයෙ ඉතින් අපේ හැම ගමනකටම අපි තුන්දෙනා යනවා. ඉතින් අපි තුන්දෙනාම තමයි දැවිල්ල ඉන්නේ. මේ අජිත් අයියාත් ඉන්නවා.
ඉතින් මල්ලි අපි තුන් දෙනා ගැන මොකද්ද මල්ලිට හිතෙන්නේ ඉස්සරම ඒකත් පොඩ්ඩක් නිකමට කියන්න. අයියා ඉතින් කියන්න දෙයක් නැහැ. මට එක ආපු වෙලාවෙ ඉඳලා දෙන්නේ පරිසරයට ආදරය කරන සුපිරි චරිත තුනක්. මේ කියන්නේ කිසිම අවුලක් නැහැ. ගොඩක්ම හොඳයි කියන්න කිසි දෙයක් නැහැ. පරිසරය වින්දා. ඩස්බින් කොහෙවත් දැම්මේ නැහැ මම දැක්කා. ඉතින් අයියලාට කියන්න තියෙන්නේ ආයෙත් දවසක එන්න අනිවාර්යෙන්ම එන්න අපේ ගෙදරට ආවට ගොඩක් ස්තුතියි. ඉතින් ඇවිල්ලා මේ පරිසරය විඳලා යන්න ආයෙත් දවසක එන්න. අනිවාර්යෙන් මල්ලි මම නම් එනවා මේ එතකොට මේ මෙයාලටත් මොන හරි කියන්න ඇති. අයියලත් මේ තැන ගැන කොහොමද මම වීඩියෝ දානවනේ සමහරලාට බොරු කියලා තියෙනවද මේ තැන ඇත්තටම කොහොමද කියලා පොඩි අදහසක් අපේ කට්ටියට බලාගන්න නේද අයියා? නෑ ඉතින් එහෙම නෙමෙයි. අපි ආවා දැන් ඔයාගේ වීඩියෝ වලනේ අපි ආවේ. ඔව් ඉතින් ගොඩක් ඒවා- ස්තුතියි අයියලාට. ඔව් හරි ලස්සනයි. ඒ කියපු වීඩියෝ වල දාලා තියෙන දේවල් ඔක්කොම සැබෑවින් දැක ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් ලස්සනයි. ඉතින් ලොකු මානසික නිදහසක් දැනෙනවා මේ වගේ තැනකට ආපුවාම. ආයෙත් ඉතින් පුළුවන් වෙලාවක එන්න තමයි අදහසනේ. අනිවාර්යෙන්ම ඇවිල්ලා යන්න එන්න අයියා. එතකොට දැන් ඉස්සරහට මං අර ගමේ තියෙන දේවල්ම නිර්මාණය වෙන්නේ මෙතන කවදාවත් කොන්ක්‍රීට් ගහලා දාලා එහෙම එහෙම අර ඉතින් ආවත් කැතයි. කැතයි එන කට්ටියක් කැමතිත් නැහැ. ඇත්තටම එන ගොඩක් දෙනෙක් දැන් අයියලා වගේම සෙට් ගොඩක් එනවා තව පරිසරයට ආදරය කරන. හැමෝම කියන්නේ මල්ලි ඉතින් මේක කොන්ක්‍රීට් ඇදුවොත් අපිට වැඩක් නැහැ. අපි කොන්ක්‍රීට් වල ඉඳලා එන්නේ, AC වල ඉඳලා එන්නේ. මේ ස්වභාවික විදිහට සීතලයිනේ ඇත්තටම. සීතල ගතිය තියෙනවා, පිහිල්ලෙන් නාන්න පුළුවන්. පිරිසිදු වතුර ටික තියෙනවා. ඒකම තමයි මම ඉස්සරහට අරගෙන යන්නේ. ඒ කියන්නේ අපේ පරම්පරාවෙන් ආපු වතුර ටිකනේ. අපේ පරම්පරාවෙන් ආපු තැනන්නේ මෙතන. ඒක තමයි ලෝකෙට දෙන්න බලන්නේ. ලංකාවේ පුංචිම ගම දකුණු ආසියාවේ පුංචිම ගම කියලා හැමෝම කියනවා. අපට උරුම වෙච්ච මේ දේ ඉස්සරහටත් දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. අපේ ගමේ තිබුණ දේවල් වලින්. ඔයාලට නෑ අද ඒක ඉතින් කරන්න දෙයක් නෑ. ගම ගැන ගොඩක් ලොකු විස්තරයක් දුන්නා අපේ නුවන් මල්ලි අහම්බෙන් එයාගේ වීඩියෝ දැකලා කතා කරලා ඉතින් සම්බන්ධ කරගෙන අපි ආවේ ගොඩක් හොඳ චරිතයක්. ඉතින් දකින්නකොට අපිට ගොඩක් හිතට අල්ලලා ගියා. ඉතින් අපි තව දෙයක් දන්නවා මේ ගම්වල ඉන්න මිනිස්සුන්ගේ එහෙම අවංක ගතියක් හොඳ ගති ගොඩක් දුරට මේ ඇටන් වල පැත්තට ආවට පස්සේ ඔක්කොගේම එහෙම ගති දැක්කා අපි. ඉතින් ඔයාගෙත් ඒ ගති ටික ඒ විදිහටම තිබ්බා. ඉතින් ගොඩක් ස්තුතියි අපිටත් අද සෑහෙන ඊයේ ඉඳලා මේ ගොඩක් උදව් කරගෙන අපිට ඉන්න තැන දීලා ඒ වැඩ ටික මල්ලි කරලා දුන්නා. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි. සමන් සහ අපේ අජිත් අයටත් ගොඩක් ස්තුතියි. දෙන්නම අද ඇවිල්ලා මේ තව ඉතින් ගමන ඉවර නෑ. දැන් ඉතින් ඉතිරි ටික බලන්න අපි යන ගම. ඉතිරි ටිකත් මේකම බලන්න පුළුවන්. එහෙනම් මල්ලි ආය දවසක හම්බෙමු. එහෙනම් ගොඩක් ජය ස්තුතියි. වේවා. ජය එද්දා වේවා. ගෙන්න අයිලා ටික.